අයිබෝන් හැමෝටම වෙල්කම් ටු ද මොඩර්න් මෑස් ඩයරි. කොල්ලෙක්ගේ බර්ත්ඩේ එකට මොකද දෙන්න හොඳම තෑග්ග. ඔබ කෙල්ලන්ට විතරක් නෙවෙයි සමහර වෙලාවට කොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් නේ. සමහර වෙලාවට සෑහෙන්න අමාරු වෙන්න තැනක් ඕක. ඔය ඔෆිස් එකකදී බර්ත්ඩේ ගිෆ්ට් එකක් එහෙම අරන් දෙන්න ගියාම ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ ගැන තමයි. කොල්ලෙක්ගේ බර්ත්ඩේ එකට ගාණක් අඩුවෙන් කොල්ටි එකක් වැඩියෙන් අරන් දෙන්න හොඳම තෑග්ග මොකක්ද? සාමාන්‍යයෙන් ලංකාවේ තෑගි දෙන එක හරි ජොලි දෙයක් නේ. ගන්න අයයි දෙන අයයි දකින අය ඔක්කොමටම ආර ආදල් එකක් තියෙනවා. තෑග්ග පොඩි වුණත් ඕක පිටිපස්සේ තියෙන ආදරය සැලකිල්ලයි තමයි ගොඩක්ම වටින්නේ. ඉතින් මම අද ඔයාලට අරගෙන ආව රුපියල් 5000ට 3000ට සමහරට ඊටත් වැඩි අඩු ගානකට ගන්න පුළුවන්. ඔයාගේ අයියා, මල්ලි, යාළුවා, බොයිෆ්‍රෙන්ඩ්ව ගොඩක් ඉම්ප්‍රෙස් කරන්න පුළුවන් සුපිරි තෑගි ටිකක්. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න අමතක කරන්න එපා. මොකද අන්තිමට මම ඔයාලට සුපිරිම බෝනස් ටිප් එකකුත් දෙනවා. මුලින්ම මම කියන්න යන්නේ පර්සනලයිස්ඩ් ගිෆ්ට් ගැන. මේවා සාමාන්‍යයෙන් ගොඩක් අය දෙන තෑගි වර්ගයක් වුණාට ඒ ගැන අද අපි ටිකක් වෙනස් විදිහට කතා කරමු. ඔයාට පුළුවන් එයා කැමතිම ෆොටෝ එකක්, එයාට විතරක් තේරෙන ජෝක් එකක්, එහෙම නැත්නම් එයාගේ නම දාපු මග් එකක්, කීචේන් එකක්, එහෙමත් නැත්නම් ටී-ෂර්ට් එකක් ගිෆ්ට් එකක් විදිහට දෙන්න. මේවා රුපියල් 1000කට 3000කට වගේ ගානකට ලස්සනට හදාගන්න පුළුවන්. එයා කැමතිම ක්‍රිකට් ටීම් එකේ ලෝගෝ එකක් නැත්නම් එයාගේ වාහනේ අංකේ වගේ දෙයක් එයාගේ කීචේන් එකට දාලා දුන්නොත් ඒක හැමදාම එයාට මතක හිටින තෑග්ගක් වෙයි. ටිකක් වෙනස් විදිහට හිතලා බලන්නකෝ. හොඳ නැද්ද කියලා. පිරිමි ළමයිට තෑගි දෙද්දී අපි ගොඩක් වෙලාවට මේ දේ ගැන අමතක කරනවා. හැබැයි අද කාලේ ගොඩක් පිරිමි ළමයි තමන්ගේ පෙනුම ගැන වෙනදට වැඩිය ගොඩක් හිතනවා. ඉතින් පුද්ගලික නම් මම ඒකට මාරම කැමතියි. ඉතින් ඔයාට පුළුවන් හොඳ පර්ෆියුම් එකක්, ෂේවිං කිට් එකක්, ෆේස් වොෂ් එකක්, හොඳ ෂැම්පූ එකක් වගේ දේවල් ටිකක් එකතු කරලා ලස්සන ග්‍රූමින් කිට් එකක් හදලා දෙන්න. මේවා රුපියල් 2000ක් 4000ක් වගේ ගානකට හොඳ බ්‍රෑන්ඩ්ස් වලින් ගන්න පුළුවන්. ඉතින් මේකෙන් එයාට හැමදාම ලස්සනට ඉන්න උදව්වක් වෙනවා විතරක් නෙවෙයි, පාවිච්චි කරන වාරයක් ගාන එයාට ඔයාව නිතරම මතකුත් වෙයි. ඉතින් ඒක හොඳ නැද්ද? ඔයාගේ යාළුවා පොත්පත් එහෙම කියවන්න ආස කෙනෙක් නම් එයාට දෙන්න පොතකට වැඩිය හොඳ තෑග්ගක් මේ ලෝකේ ආයේ කොහෙද තියෙන්නේ? එයා කැමති මොහොතක කෙනෙක්ගේ අලුත් පොතක් නැත්නම් එයා ආස කරන සබ්ජෙක්ට් එකක් ගැන පොතක් වුණා දෙන්න පුළුවන්. සාමාන්‍ය සිංහල පොත් නම් ගොඩක් අඩුවට ගන්න පුළුවන් නේ. රුපියල් 2000ක් වගේ ගානකට හොඳ පොතක් ගන්න පුළුවන්. සමහරට පොත් එකක් නෙමෙයි දෙක තුනක් ගන්නත් පුළුවන්. පොතක් කියන්නේ දැනුම, බුද්ධිය, විනෝදය දෙන දෙයක් නේ. ඊටත් වැඩිය පොතක් කියවන කෙනාට ඒක ජීවිත කාලෙටම වටින දෙයක්. අද කාලේ පිරිමි ළමයි ගොඩක් අලුත් ටෙක්නොලොජි එකත් එක්ක යන අයනේ. ඉතින් ඔයාලට පුළුවන් එයාට පොඩි ගැජට් එකක් දෙන්න. උදාහරණයක් කිව්වොත් හොඳ හෙඩ්ෆෝන් එකක්, පවර් බෑන්ක් එකක්, එහෙම නැත්නම් පෙන් ඩ්‍රයිව් එකක් වගේ. මේවා රුපියල් 1500 විතර ඉඳන් රුපියල් 5000 විතර වගේ ගණන් වෙනකම් ගන්න පුළුවන්. ඔය වගේ දෙයක් ඉතින් එයාට ඩේලි යූස් කරන්නත් පුළුවන්. අනික එයාගේ එදිනෙදා වැඩ ටිකක් ලේසි කරගන්න ඕක උදව්වක් වෙයි. වොලට් එකක් කියන්නේ පිරිමි කෙනෙක්ට නැතුවම බැරි දෙයක්. දැකලා තියෙන පිරිමියාගේ වොලට් එකේ හැටි. ඉතින් ඔයාලට පුළුවන් හොඳ ක්වොලිටි ලෙදර් වොලට් එකක් නැත්නම් කාඩ් හෝල්ඩර් එකක් ටැග් එකක් විදිහට එයාට අරන් දෙන්න. රුපියල් 2000 ඉඳන් 5000ක් විතර වගේ වෙනකොට හොඳ පර්ස් එකක් ගත්තයි. හොඳ වොලට් එකක් ගත්තයි. ඕක හැමදාම පාවිච්චි කරන අයිටම් එකක් හින්දා එයාට හැම වෙලාවෙම ඔයා මතක් වෙයි. තව කියනවනේ වැදගත්ම දෙයක් තමයි එකම වොලට් එක හැම කෙනාටම ගැලපෙන්නේ නැහැ කියන දේ. එක එක්කෙනාට ගැලපෙන ඒවා වෙන වෙනම තියෙනවා. ඉස්සෙල්ලා මේක ඔයා දැනගෙන ඉන්න ඕන. වොලට් එකක් තෝරගන්න කලින්. නැත්තං ඔයා සල්ලි වේදන් කළ ආසාාවෙන් අරගන්න වොලට් එක අරගෙනට වැදගත් නැති වෙන්න පුළුවන්. එයාට වැඩක් නැති වෙන්න පුළුවන්. එහෙමත් අපරාධනේ. ඉතින් ඒකට වොරිවෙන්න දෙයක් නෑ. කෙනෙක්ගේ ලයිෆ් ස්ටයිල් එකේ හැටියට එයාට ගැලපෙනම වොලට් එක මොකක්ද, කොහොමද ඒක තෝරගන්නේ කියලා මම කලින් වීඩියෝ එකක් කරා. ඒක මම ඉන් ස්ක්‍රීන් එකේ දාලා තියන්නම්. මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා ඒකත් බලාගෙන යන්න. එතකොට ලේසියෙන්ම ඕනම වොලට් එකක් තෝරගන්න පුළුවන්. මේක නම් ටිකක් වෙනස් විදිහේ තෑග්ගක්. ඔයාට පුළුවන් එයාට අලුත් එක්ස්පෙරිමන්ට් එකක් තෑගි කරන්න. ඒ කොහොමද? මෙහෙමයි. එයා කැමතිම මූවි එකක් බලන්න ටිකට් එකක් අරන් දෙන්න, නැත්නම් පොඩි ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරලා පොඩි සර්ප්‍රයිස් එකක් කරන්න පුළුවන්. මේකෙන් එයාට එන සතුට සල්ලි වලට නම් ගන්න බෑ. නිකන් මං කියනට කරලා බලන්නකෝ. අනිත් එක ඒ දේවල් හැමදාටම වටිනවා. හැමදාටම මතකේ තියෙනවා. අනික ඒක ලොකු සර්ප්‍රයිස් එකක් නේ. මේ ඔයාගේ බජට් එකට ගැලපෙන විදිහට රුපියල් 3000 5000 වගේ ගානකට ලස්සනට ප්ලෑන් කරගන්න පුළුවන්. ඔයාගේ යාළුවා ස්පෝර්ට්ස් වලට කැමති කෙනෙක් නම් එයා කැමතිම ස්පෝර්ට් එකට ගැලපෙන පොඩි දෙයක් ටැග් එකක් විදිහට දෙන්නත් පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට බැට් එකක්, වොලිබෝල් එකක්, ෆුට්බෝල් එකක්, එහෙම නැත්නම් එයා කැමතිම ටීම් එකේ ජර්සි එකක් වගේ දෙයක්. මේවත් රුපියල් 5000ට අඩුවෙන් ගන්න පුළුවන් නේ. ඒකෙන් එයාට ස්පෝර්ට්ස් වලට තියෙන ආසාව වැඩි වෙනවා විතරක් නෙවෙයි, ඔයාව හැම වෙලාවෙම මතක් වෙයි. එයාගේ හිතේ ඔයා ගැන තියෙන ආදරය, ගෞරවය තව වැඩි වෙයි. අන්තිමට මම ඔයාලට කියන්න යන්නේ පර්සනලි මගේ ෆේවරිට්ම ටැග් ගැන.
ඒ තමයි ඩයි ගිෆ් එකක් මේකෙන් ඔයාගේ ක්‍රියේටිවිටි එක පෙන්වන්න පුළුවන් වගේම මේක පිටිපස්සේ තියෙන මිල කරන්න බැරි ඔයාගේ ආදරයයි උත්සාහයයි පෙන්ව ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ලස්සන කාඩ් එකක් හදන්න, පොඩි ෆොටෝ ඇල්බම් එකක් හදන්න, නැත්නම් එයාට කැමතිම කෑමක් හදලා දෙන්න. මේවා හදන්න යන වියදම ගොඩක් අඩුයි. හැබැයි මේකෙන් ලැබෙන වටිනාකම සෑහෙන්න වැඩි. සෑහෙන්න. හරි. දැන් මම වීඩියෝ එක පටන් ගද්දිම ඔයාලට කියනවා කියපු සුපිරිම බෝනස් ටිප් එක ගැන තමයි කියන්නේ. ඒ තමයි ඔයා මොන තෑග්ග දුන්නත් ඒක දෙද්දි ඔයාගේ හදවතින් මේකට සුබ පතන්න, විශ් කරන්න, ගිෆ්ට් එකට පොඩි විශ් එකක් කරන්න, ලස්සනට ඒක පැක් කරලා දෙන්න. ඒ වගේම පුළුවන් නම් ඔයාගේම පොඩි අත්තකොරෙන් ලියපු පොඩි කාඩ් එකක් ඒක ඇතුළට දාන්න. මොකද ඒකෙන් තමයි තෑග්ගේ වටිනාකම තවත් වැඩි වෙන්නේ. මතක තියාගන්න තෑග්ගක් කියන්නේ අපිට පේන බාහිර පෙනුමෙන් විතරක් මනින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකේ වටිනාකම් මනින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක පිටිපස්සේ තියෙන හැඟීම් තමයි ගොඩාක්ම වටින්නේ. ඉතින් අද වීඩියෝගෙන් ඔයාලට පිරිමි කෙනෙක්ගේ බර්ත්ඩේ එකට අඩු වියදමකින් දෙන්න පුළුවන් සුපිරිම gift ideas ටිකක් ගැන දැනගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ ගාම්ම මේ වීඩියෝ එක ගැන ඔයාලගේ තියෙන අදහස් යෝජනා විතරක් නෙමෙයි චෝදනාවක් තියෙනවා නම් ඒවත් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දෙන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරගෙන යන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉක්මනටම හම්බෙමු. cheers. පොඩ්ඩක් ඉන්න. මෙන්න අර මම වොලට් ගැන වීඩියෝ එකක් තියෙනවා කියලා කිව්වේ. අන්න ඒක. touch